ලස්සන වෙන්න කැමති අයට ඔන්න අද මම අරගෙන ආවේ ස්ලීපින් මාස්ක් 3ක් හදාගන්න විදිහ. මේ හැම ස්ලීපින් මාස්ක් එකකටම ඕන වෙන්නේ ඔයාට අමුද්‍රව්‍ය දෙකක් විතරයි. හරිම ලේසියෙන් ඔයාට මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පළවෙනි ස්ලීපින් මාස්ක් එක. ඒ තමයි ඇලෝ චාකෝල් ස්ලීපින් මාස්ක් එක. චාකෝල් කිව්වහම ඔයා දන්නවනේ. ඒ තමයි අඟුරු. ඉතින් ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන් පොල් කටු අඟුරු. ඉතින් මේ ස්ලීපින් මාස්ක් එකෙන් ඔයාගේ සමට ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ සම ගැඹුරින් පිරිසිදු කරගන්න, ඒ වගේම අපද්‍රව්‍ය ඉවත් කරන්න, ඔයාගේ හමේ තියෙන අතිරික්ත තෙල් උරා ගන්නත්, සමේ තියෙන විෂ ඉවත් කරලා පිරිසිදු කරන්නත්, සමේ තෙල් ගතිය අඩු කරන්නත් ඔන්න මේක උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ හම දීප්තිමත් කරගන්නත් ඔයාට පුළුවන්. ඉතින් තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට මේක ගොඩාක් හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔයාට මේකට මුලින්ම ඕන වෙනවා ඇලෝවෙරා ජෙල් තේ හැඳි 4ක්. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා පොල් කටු අඟුරු තේ හැඳි 1ක්. පොල් කට්ටක් පුච්චලා අරගෙන ඒ ටික බ්ලෙන්ඩ් කරලා ඔයාට මේ චාකෝල් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා ඔයාට පුළුවන් පුංචි ප්‍රමාණයක් අරගෙන මූණේ ආලේප කරලා සම්බාහනය කරලා උදේට පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. ඔයාටම හැම වෙනසක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ ඊළඟ ස්ලීපින් මාස්ක් එකට. ඒ තමයි ඇලෝ කොෆී ස්ලීපින් මාස්ක් එක. මේකට ඔයාට ඕන වෙන්නේ අමුද්‍රව්‍ය දෙකයි. ඉතින් මේ ස්ලීපින් මාස්ක් එකනොත් ඔයාගේ හැම ලස්සන කරගන්න ඔයාට පුළුවන්. මේකෙන් ලබා දෙන ගුණ ගැන කිව්වොත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාම පොහොසත්. ඒ වගේම ඔයාගේ හැම පෝෂණය කරනවා. හැමට තෙතමනයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, සමේ ශක්තිමත් බව වැඩි කරලා සියුම් රැලි ඇතිවීම වළක්වනවා. ඉතින් වියලි හැමක් තියෙන කෙනෙක්ට පුළුවන් මේ ස්ලීපින් මාස්ක් එක පාවිච්චි කරලා බලන්න. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේකටත් කලින් වගේම ඇලෝ ජෙල් තේ හැඳි 4කට කෝපි තේ හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ගෙදර තියෙන ඕනම කෝපි ජාතියක් ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මේ දෙක මික්ස් කරගන්න. ඊළඟට කරන්න තියෙන්නේ මේකෙන් පුංචි ප්‍රමාණයක් අරගෙන ඔයාගේ මූණේ ආලේප කරලා හොඳට ටිකක් මසාජ් කරලා නිදා ගන්න යන්නේ. උදේට හොදලා අරින්න පුළුවන්. මේකත් හරියට ඔයා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා වගේ මූණට ආලේප කරලා ඔයාට පුළුවන් රැට නිදා ගන්න යන්න. උදේට නැගිටලා හොදලා අරින්න. එහෙනම් අපි බලමු අපේ ඊළඟ ස්ලීපින් මාස්ක් එක. මේක තමයි මගේ කැමතිම ස්ලීපින් මාස්ක් එක. ඒ තමයි ඇලෝ ටර්මරික් ස්ලීපින් මාස්ක්. මේකෙන් ඔයාගේ සම පිරිසිදු කරලා ඔයාගේ සමට නැවුම් බවක් ලබා දෙනවා. ඒ වගේම සමේ තියෙන පැහැදිලි බව වැඩි කරනවා. හැමේ තියෙන ලප කැලල් ඉවත් කරලා සම දීප්තිමත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විශේෂම දේ තමයි ඔයාගේ ඇස් වටා තියෙන අඳුරු ගතිය නැති කරගන්න මේ ස්ලීපින් මාස්ක් එක ගොඩාක් උදව් වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. කලින් වගේම ගන්න ඇලෝවෙරා ජෙල් තේ හැඳි 4ක්. ඒ වගේම අපිට මේකට ඕන වෙනවා කහකුඩු තේ හැඳි 1ක්. දෙකම එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාට පුළුවන් මේක ඔයාගේ ඇස් යට ඔයාගේ මුහුණේ ආලේප කරලා නිදා ගන්න යන්න. උදේට නැගිටලා ඔයාගේ මුහුණ සේදුවට පස්සේ ඔයාටම පුළුවන් ඔයාගේ සමේ වෙනසක් දීප්තියක් බලා ගන්න. ඉතින් හැම ලස්සන කරගන්න සුදු වෙන්න කැමති අයට පුළුවන් ඔන්න මේ ස්ලීපින් මාස්ක් වර්ග 3 පාවිච්චි කරලා බලන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. Life Tip with Tumi YouTube channel එක subscribe කරලා තියාගන්න.